ඈත අහසේ තරු අතරින් පාවී ආපු පුංචි යානයක් රාත්‍රියක නිල් පාට කන්දක් පාමුලට හෙමින් සැරේ ගොඩ බෑවා. ඒ යානේ ඇතුලේ හිටියේ වෙන ලෝකෙන් ආපු අමුත්තෙක්. එයාගේ නම සීනෝ. සීනෝ පෙනුමෙන් හරියටම අවුරුදු 6ක විතර පොඩි ළමෙක් වගේ. හැබැයි එයාගේ හැම ලාරෝස පාටයි. ඇස් දෙක ලොකුයි. ඒ කණ්ඩ පාමුල තිබුණු පුංචි ගෙදරක ජීවත් වුණ සනුල හා සෙනුලි කියලා පුංචි ළමයි දෙන්නෙක්. එයාලා ඉතින් හැමදාම වගේ සෙල්ලම් කරන්න එළියට යනවා. එදත් වෙනද වගේම එයාලා සෙල්ලම් කරාම එළියට ගියා. අම්මෝ දැන් නම් හරි මහන්සි. අයියේ අර බලන්නකෝ අර අතන මොකද්ද දිලිසෙනවා. ඒ වෙලාවේ මේ ළමයි දෙන්න දැක්කා අර සීනෝ ආපු පුංචි යානය. ළමයි දෙන්න හිමින් ඒ දිලිසෙන වස්තුව ළඟට ගියා. ඒක රිදී පාට බෝලයක් වගේ. යානේ පිටිපස්සේ ඉඳලා සීනෝ සෙනුලි ඉන්න පැත්තට ආවා. එයා බය වෙලා වගේ වටපිට බැලුවා. ඔයා කවුද? මම සීනෝ. මම ආවේ තරු ලෝකෙන්. මගේ යානය මෙහි නතර වුණා. අයියේ බලන්නකෝ මෙයා හරිම හුරතල්නේ. හරියට මගේ රෝස පාට බෝනික්ක වගේ. සෙනුලි hina වෙලා සීනෝගේ අතින් ඇල්ලුවා. සීනෝට මුලින් බය හිතුණත් සෙනුලිගේ උණුහුම් අත දැන්නම එයාට සතුටු හිතුණා. සනුලයි සෙනුලි සීනෝ තමන්ගේ රහස් සෙල්ලම් ගෙට එක්කන් ගියා. එතනදී ඔවුන් සීනෝට තමන්ගේ සෙල්ලම් බඩු පෙන්නුවා. මේ බලන්න. මේක තමයි මගේ බෝලය. ඔයාටත් බලන්න ඕනිද? සීනෝ බෝලය අරගෙන බෝලේ උඩ දැම්මා. ඌද මේ කියන්නේ බෝලය බිම් වැටෙන්නේ නැතුව මුලගේ පාවෙන්න ගත්තා. අයියෝ බලන්නකෝ සීනෝට මැජික් පුළුවන්. ඉතින් ඊට පස්සේ එයාලා වත්ත කෙළවර පැත්තට දුවගෙන ගියා. ගිහින් වැට ගාවින් නතර වුණා. අනේ ආයේ බලන්නකෝ ඒ සමනලයා ලස්සන මලක් උඩ වහලා ඉන්න හැටි. මටත් ඒ වගේ පුංචි වෙලා මල් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න තිබුණා නම්. ඒක අහගෙන හිටපු සීනෝ hina වෙලා තමන්ගේ සාක්කුවෙන් අර මැජික් වීදුරු බෝලය එළියට ගත්තා. ඊට පස්සේ මැජික් බෝලෙන් එයා අපූරු දෙයක් කළා. එකපාරටම පුදුම දෙයක් වුණා. මුළු ලෝකයම වේගයෙන් ලොකු වෙන්න ගත්ත වගේ ළමයිට දැනුණා. ඇත්තටම උනේ ලෝකේ ලොකු වුණ එක නෙවෙයි. ළමයි දෙන්නයි සීනෝයි පුංචි වුණ එක. සීනෝ හිමින් අතවනලා සමනලයව තමන් ළඟට ගෙන්න ගත්තා. සනුලයි සෙනුලි බය නැතුව සීනෝ එක්කම සමනලයාගේ පිට උඩ වාඩි වුණා. සෙනුලි හරිම ආසාවෙන් හිටියේ බලක් ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න. එයාලා පුංචි නිසා දැන් මල ලොකුවට පේන්න ගත්තා. අපි යමුදාර ලොකු කන්ද උඩට. එතකොට අපිට ලස්සන දේවල් බලන්න පුළුවන්. ඊට පස්සේ එයාලා ගියා ලොකු කන්දක් බලන්න. මීට කලින් මෙයාලා ඒ කන්ද ළඟට ගිහින් තිබුණේ නැහැ. එයාලා කන්ද වටේම පියඹල බැලුවා. අර බලන්නකෝ ලස්සන දියැල්ලක්.
අනේ ඒක කොච්චර ලස්සනද. දැන් සීනෝ කරපු මැජික් එකේ වෙලාව ඉවර වීගෙන ආවා. එයාලා ඉක්මනට සමනලගේ පිටෙන් බැහැලා සෙල්ලම් ගෙදර තිබ්බ පැත්තට ගියා. අර සමනලයත් හිමින් පියාඹල ඈතට ගියා. වෙලාවක් යනකොට පුංචි වෙලා හිටපු සීනෝ සහ ළමයි දෙන්න කලින් හිටපු තත්ත්වයට ආවා. සනුලටයි සෙනුලිටයි ඒක කවදාවත් අමතක නොවෙන අමුතු ලෝකයක කරපු සංචාරයක් වුණා. ඔන්න ඉතින් ඊට පස්සේ මෙයාලට පොඩි බඩගින්නකුත් ආවා. සීනෝ ඔයා මොනවද කන්නේ? සීනෝ එයා ළඟ තිබ්බ නිල් පාට කෑම ජාතියක් සනුලිටයි සෙනුලිටයි දුන්නා. අපි සීනෝට පෙන්නමුද අපේ වත්ත ළඟ තියෙන අඹ ගහ? එයා එක බලන්න කැමති වෙයි. ඉතින් මේ සනුලයි සෙනුලි දෙන්න එයාලගේ වත්ත ළඟ තිබුණු අඹ පිරුණු අඹ ගහ ළඟට සීනෝව එක්කන් ගියා. මේ තියෙන්නේ අපේ ලෝකේ රස කෑමක්. මේවට අපි කියන්නේ අඹ කියලා. ඒත් සීනෝට මේවා කන්න හොඳ නැතුව ඇති. ඔයාලට ඇහෙනවද? බීප් බීප් ගාල සද්දයක් එනවා. අවස වෙද්දී සීනෝගේ යානෙන් බීප් බීප් ගාලා සද්දයක් ගන්න ගත්තා. ඒ කියන්නේ යානය දැන් හරි ගැස්සිලා. සෙනුලිටයි සනුල්ටයි ගොඩක් දුක හිතුණා. එයාට ආපහු යන්න වෙලාව හරි. සීනෝගේ ඇස්වලට පුංචි කඳුළු බින්දු වැටුණා. හැබැයි ඒවා හරියට දිලිසෙන මුතු කැට වගේ. සීනෝ ආපහු එන්න හොඳේ. සීනෝ තමන්ගේ බෙල්ලේ තිබුණු ලස්සනට දිලිසෙන ගලක් සහිත මාලයක් ගලවලා සෙනුලිට දුන්නා. සීනෝ හෙමින් යානයට නැග්ගා. සීනෝ තමන්ගේ රෝස පාට අතවනලා ළමයිට බයි කිව්වා. යානේ හෙමින් ඉහළට ඇසුණා. යානේ ඈත හසේ තරු අතර නොපෙනී යනකම් එන්න බලාගෙන හිටියා. ඉතින් සීනෝ ගියත් ඒ යාළුකම සදහටම ඔවුන්ගේ හිතවල ඉතුරු වුණා. මේ වගේ ලස්සන කතා බලන්න කැමති නම් චූටි ටීවී අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙන යන්න.